පසුගිය දිනවල අන්තර්ජාලයේ හෝ ප්‍රවෘත්තිවල ඔබ දකින්න ඇති ඉන්දියාවේ දිල්ලි නුවර වීදි පුරා කැරපොත්තන් පිරීලා ඉන්න අපූර්ව දර්ශන පෙළක්. මේ කියන්නේ අපේ ගෙවල් වල ඉන්න සාමාන්‍ය කැරපොත්තන් ගැන නෙමෙයි. මේ තමයි මේ මොහොතේ ඉන්දියාවේ දැවැන්තම දේශපාලන භූමිකාව බවට පත්වෙමින් තිබෙන කොක්රෝච් ජනතා පාර්ටි. එහෙම නැත්නම් කැරපොතු ජනතා පක්ෂය. නම ඇහුවාම ඔබටත් hina යනවා ඇති. ඒත් දැන් ඒක hina වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නරේන්ද්‍ර මෝදිගේ ප්‍රබල ಭಾರತೀಯ ජනතා පක්ෂයටත් වඩා වේගයෙන් සති කිහිපයක් ඇතුළත මිලියන 22කට අධික අනුගාමිකින් පිරිසක් අන්තර්ජාලය හරහා එක්රැස් කරගන්න මේ තරුණ ව්‍යාපාරය සමත් වෙලා තියෙනවා. විහිළුවකින් පටන් ගත්ත මේ අන්තර්ජාල ව්‍යාපාරය 2026 ජූනි මාසයේ 6 වෙනිදා සැබෑ ලෝකයට ඇවිත් දිල්ලියේ මහපාරට බැස්සා. ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය, විරකියාව සහ රජයේ දූෂණ වලට එරෙහිව නැගී සිටින මේ ජෙන් සී තරුණ පරම්පරාව තමන්ව කැරපොත්තන් විදියට හඳුන්වා ගන්නේ ඇයි? මේක පිටුපස්සේ ඉන්න මහා මොලකරු කවුද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඉන්දියාවේ දේශපාලනය උඩු යටිකුරු කරන ඒ අපූර්ව විප්ලවයේ සම්පූර්ණ ඇත්ත ගැන. වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න ඔබට අපූර්ව තොරතුරු කිහිපයක් එකතු කරගන්න පුළුවන්කම ලැබෙයි. මේ වගේ තොරතුරු ඔබට නිතර ලබා දෙන අපිව YouTube වල subscribe කරන්න, Facebook වල follow කරලා තියාගන්න. මේ සම්පූර්ණ කතාව පටන් ගන්නේ එක පුංචි වචනයකින්. 2026 මැයි මාසයේ මැද භාගයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයක් අතරතුර අගවිනිසුරු සූර්යා කාන්ට් විසින් රජයේ විවේචනය කරන සහ රැකියා විරහිත තරුණයින්ව පරපෝෂිතයින් සහ කැරපොත්තන් විදියට හඳුන්වුවා කියලා මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් ලබා දෙනවා. පස්සේ ඔහු ඒක Taman අදහස් කළ දෙයක් නෙමෙයි කිව්වත් වෙන්න ඕන හානිය ඒ වෙනකොට වෙලා ඉවරයි. මේ අපහාසාත්මක ප්‍රකාශය ඇහුණු ඇමරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ඉන්දියානු ජාතික ශිෂ්‍යයෙක් වෙන අභිජීත් දීප්ගේ මේක තමන්ගේ වාසියට හරවගත්තා. ඔහු සමාජ මාධ්‍ය පෝස්ට් එකක් දානවා සියලු කැරපොත්තන් එකතු වුණොත් මොකද වෙන්නේ කියලා. ඒකෙන් තමයි මේ කොක්රෝච් ජනතා පාර්ටි කියන සංකල්පය බිහි වෙන්නේ. මේ නම පවා නරේන්ද්‍ර මෝදිගේ ಭಾರತೀಯ ජනතා පාර්ටි කියන නමට ගහපු උපහාසාත්මක මඩක්. මුලින්ම මේක හුදෙක්ම අන්තර්ජාලයේ යන එක මීම් එකක්. එහෙම නැත්නම් විහිළුවක් විතරයි. හැබැයි දවස් 14ක් යන්න කලින් මේ පක්ෂයේ Instagram පිටුවට මිලියන 22ක ෆලෝවර්ස් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒක පාලක BJP එකේ සමාජ මාධ්‍ය ගිණුම් වලට වඩා විශාලකයක්. මේක දැකලා කලබල වුණු මෝදිගේ ආණ්ඩුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා එක් සමාජ මාධ්‍ය, ඒ කියන්නේ කලින් Twitter වල මේ පක්ෂයේ ගිණුම අවහිර කරන්නත් උත්සාහ කළා. තරුණයන් මිලියන ගාණක් එකපාරටම මේ ව්‍යාපාරයට එකතුනේ ඇයි? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටීම. දෙවෙනි එක විරකියාව. අපි දත්ත මත පදනම් වෙලා කතා කළොත් ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්න තියෙන දැවැන්තම කඩයිම තමයි NEET UG විභාගය. පුටු 1,30,000කට ළමයින් මිලියන 2කට වඩා තරඟ කරනවා. හැබැයි මේ අවුරුද්දේ මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලොකු මුදලකට පිට වෙලා තිබුණා. මේ ප්‍රශ්න පත්‍ර පිටවීම ඉන්දියාවේ දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. අවුරුදු ගාණක් මහන්සි වෙලා පාඩම් කරන දුප්පත් ළමයින්ගේ අනාගතය අඳුරු වෙද්දී සල්ලි තියන අය හොරපාරෙන් පාස් වෙනවා. අනිත් කාරණේ තමයි රැකියා ප්‍රශ්නය. 2024 දත්තවලට අනුව ඉන්දියාවේ රැකියා නොමැති පිරිසෙන් 32%ක්ම උපාධිධාරී. ඉතින් මේ තරුණයන් අහන්නේ එකම එක ප්‍රශ්නයයි. අපි අමාරුවෙන් විභාග පාස් වුණත් වැඩක් නැහැ. අපිට දෙන්න රජයට රැකියා නැහැ. එහෙම වෙද්දී අපිව පරපෝෂිතයෝ කැරපොත්තු කියලා හඳුන්වන්නේ කොහොමද කියලා. මේ හේතුව නිසා තමයි ඔවුන් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍රන් ප්‍රධාන් වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා දැවැන්ත සටනකට අවතීර්ණ වුණේ. මේ අන්තර්ජාල රැල්ල මහ පොළොවට ආවේ 2026 ජූනි මාසයේ 6 වෙනිදා. ඇමරිකාවේ ඉඳන් අභිජීත් දීප්ගේ කෙලින්ම දිල්ලි නුවර ජන්තර් මන්තර් භූමියට ආවා. ඔහුත් එක්ක සුප්‍රසිද්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියෙක් සහ පරිසර ක්‍රියාකාරියෙක් වන ලඩාක්හි සෝනුම් වංචුක් පවා මේ වේදිකාවට ගොඩ වුණා. සෝනුම් වංචුක් කියන්නේ සුප්‍රසිද්ධ 3 ඉඩියට් චිත්‍රපටයේ චරිතයකට පදනම් වුණු සැබෑ පුද්ගලයා කියලා සමහරක් විට ඔබත් දන්නවා ඇති. සෙල්සියස් අංශක 40ක මාරාන්තික රස්නය නොතකා දහස් ගණන් තරුණයන් මෙතනට ආවා. හැබැයි මේක කලකොහලාල කරන සාමාන්‍ය විරෝධතාවයක් නෙමෙයි. මේ කොක්රෝච් ජනතා පාර්ටියේ ප්‍රධාන ඉල්ලීම උනේ අපි සාමකාමීව විරෝධය දක්වමු කියන එක. එනිසා ඔවුන් ආවේ අතේ රතු රෝසමල්, පොත්පත් සහ ඉන්දියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන. ඔවුන් පොලිස් නිලධාරීන්ට රෝසමල් ලබා දීලා ඔවුන්ගේ ආදරණීය විරෝධය ප්‍රකාශ කළා.
වේදිකාවේදී අභිජීත් කිව්වේ මේ වගේ කතාවක්. මම මේ සටනට එද්දී මගේ අම්මා ගොඩක් බය වුණා මාව හිරේ දායි කියලා. අපේ රටේ ආණ්ඩුවට විරුද්ධව කටාරින හැම දරුවෙක්ගේම අම්මා කෙනෙක්ට මේ බය තියෙනවා. අපි තව කොච්චර කල් මේ බයෙන් ජීවත් වෙන්නද? ඔහු Tamanගේ කතාවේදී ඔන්න ඔය ප්‍රශ්නේ ඉතුරු කළා. කොහොම වුණත් මේ විරෝධතාවයේ අතරතුර සිද්ධ වුණු එක සිදුවීමක් මේ වෙද්දී ලොකු ආందోලනයකට තුඩු දීලා තියෙනවා. ඒ තමයි එක්තරා ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් මේ තරුණයන්ගෙන් අහපු ප්‍රශ්න කිහිපයකට ඔවුන්ට උත්තර දෙන්න බැරි වීම. වාර්තාකරුවා මුලින් මහනුවා ඔබ උමාර් කලීඩ්ට සහාය දෙනවද කියලා. උමාර් කලීඩ් කියන්නේ 2020 දිල්ලි කෝලහලයේ සම්බන්ධයෙන් චෝදනා ලැබලා හිරේ ඉන්න ශිෂ්‍ය නායකයෙක්. තරුණයන් කියනවා ඔව් අපි ඔහුට සහාය දෙනවා කියලා. ඊට පස්සේ මේ වාර්තාකරුවා අහනවා ඔබ දන්නවද චිකන් නෙක් කියන්නේ මොකක්ද කියලා. ಭಾರತೀಯ චිකන් නෙක් එකෙන් වෙන් කරනවා කියන්නේ දේශද්‍රෝහී ප්‍රකාශවලට ඔබ එකඟද කියන එක. පුදුමයකට වගේ එතන හිටපු තරුණයන්ට මේ චිකන් නෙක් කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් අරගෙන උත්තර දෙන්න බැරි වුණා. මොකද්ද මේ චිකන් නෙක් කියන්නේ? ගෝලීය වශයෙන් ගත්තහම ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්තය සහ ඉතිරි ඉන්දියාව යා කරන බටහිර බෙන්ගාලයේ පිහිටි ඊටාම පටු සහ උපාය මාර්ගික අතිශය වැදගත් බිම්තීරුවක්. 2020 දී CAA විරෝධතාවයේ අතරතුර ශල්ජීල් ඉමාම් කියන ක්‍රියාකරුවා මේ බිම්තීරුව අවහිර කරලා ඊසාන දිග ඉන්දියාව වෙන් කරන්න ඕනි කියලා කරපු කතාවක් නිසා තමයි මේක දේශපාලනිකව ගිනිගත්තේ. මේ වීඩියෝ එක දැකපු ඉන්දිය රජයේ අමාත්‍ය කරේන් රිජ්ජු වහාම එක් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කිව්වේ මේ තරුණයන් තමන්ගේ රටේ භූගෝලීය පිහිටීම ගැනවත් නොදැන සිටීම කනගාටුවට කරුණක් කියලා. මේ නිසා අන්තර්ජාලයේ පුරාම ලොකු විවාදයක් ඇති වුණා. මේ Gen Z තරුණයන් ඇත්තටම දේශපාලනය දන්නවද නැත්නම් නිකම්ම ට්‍රෙන්ඩ් එකට පාරට බහැලා විරෝධතා දක්වනවද කියලා. කොහොම වුණත් මේ සුළු භූගෝලීය දැනුම අඩුපාඩුවක් නිසා ඔවුන්ගේ මූලික ඉල්ලීම් වල තියෙන සාධාරණත්වය යටපත් වෙන්නේ නැහැ. විරෝධතාවයේ අවසානයේ මාධ්‍ය හමුවක් තබමින් මේ කොක්රෝච් ජනතා පාර්ටි ප්‍රකාශකයින් රජයට දින 7ක කාලයක් ලබා දුන්නා අධ්‍යාපන අමාත්‍යවරයාව ඉවත් කරන්න කියලා. සෝනු වංචුක් පවා ප්‍රකාශ කළා තියෙනවා අභිජීත් දීප්කේව අත්අඩංගුවට ගත්තොත් Taman සති 6ක උපවාසයක් ආරම්භ කරනවා කියලා. සමහරු කියනවා මේක ශ්‍රී ලංකාවේ අරගලයේ වගේ නැත්නම් නේපාලයේ සිදුණු තරුණ විප්ලවය වගේ ඉන්දියාවේ දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වෙයි කියලා. තවත් සමහරු කියනවා මේක අන්තර්ජාලයේ තියෙන මිලියන 22ක සංඛ්‍යාවට සාපේක්ෂව මහ පොළොවේ දුර්වල විරෝධතාවයක් කියලා. හැබැයි එක දෙයක් පැහැදිලි. ඒ තමයි ඉන්දියාවේ තරුණ පරම්පරාව තවදුරටත් නිහඬව ඉන්න සූදානම් නැහැ කියන එක. දේශපාලඥයින්ගේ උපහාසාත්මක වචන Tamanගේම ආයුධයක් කරගන්න තරම් ඔවුන් නිර්මාණශීලී වෙලා තියෙනවා. ඉතින් මේ කරපුතු විප්ලවය ගැන ඔබට මොකද හිතෙන්නේ? මේගොල්ලන්ට පුළුවන් වෙයිද නරේන්ද්‍ර මෝදිගේ ප්‍රබල ආණ්ඩුවට බලපෑමක් කරන්න? ඔබට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා වගේම තව කෙනෙක්ට මේ දැනුම ලබා දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.